ඔබ සැමට සුබ නත්තලක් වේවා. අද දින අපි සමරන්නේ මේ විශ්වයේ මැවුම්කාරය මාංශවත් වී මේ පොළවට පැමිණීම. උන්වහන්සේ පැමිණියේ සියලු මනුෂ්‍ය වර්ගයට අලංකාර අමිල දීමනාවක් ලෙස. අපි නත්තල් කාලේ දීමනා වුවමාරු කරනවා, තෑගි භෝග බෙදා ගන්නවා. ඒක මහත් ප්‍රීතියක්. අපි අපොස්තල පවුල්තුමා දෙවැනි කොරින්ති පොතේ සඳහන් කරනවා මේ අනර්ග දීමනාව. ඒ යේසුස් තුමන්ගේ ඒ විස්තර කළ නොහැකි දීමනාව. 2 කොරින්ති 9:15 පවුල්තුමා කියන අන්තිමට මේ යේසුස් වහන්සේගේ දීමනාව විස්තර කරන්නට වචන මදි වෙලා. එතන කියනවා විස්තර වචන වලින් කියන්ට බැරි මේ ස්වර්ගීක දීමනාව, මේ ස්වර්ගීක තෑග්ග ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අද නත්තල් දවසේ ඔබ බොහෝ තෑගි භෝග බෙදා ගනි. නමුත් ඔබ අඳුනාගත යුතු, ගවේෂණය කරලා අත්දැකිය යුතු උතුම්ම දීමනාව ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති පුද්ගලයා අපට දෙන ඒ සියලු දීමනා. උන්වහන්සේ තුල අන්තර්ගතයි හැම දීමනක්. මනුෂ්‍යයට මේ ලෝකෙටත් සදාකාලයටත් අවශ්‍ය සියලු දේ උන්වහන්සේ තුල අපි ලබාගෙන තියෙන. යේසුස් වහන්සේ ලබා ගත්තොත් ඔබට මේ විස්තර නොකර නොහැකි මේ දීමනාව ඔබත් උරුම කරගන්න, අත්පත් කරගන්න, භුක්ති විඳින්න යනවා. මේක තමයි නත්තල් දීමනාව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ඒ මැවුම්කාරයාගේ දීමනාව. එය විස්තර කර නිම කරන්නට බැරි දීමනාව. ඔබටත් ඒ දීමනාව අද දවසේ ලබන්න පුළුවන්. සුබ නත්තලක් වේවා. Happy Christmas. God bless you. ඔබ යේසුස් වහන්සේගේ දීමනාව ලබා නැත්නම් කෙටි ආඥාවක් දැන් කරන්න පුළුවන්. ඔබ කියන්න ආදර යේසුනි මේ විස්තර කළ නොහැකි වචන වලින් ඒ යේසුස් තුමන් නැමැති දීමනාව අද මගේ හදවතට මම පිළිගන්නවා. මට යේසුස් තුමා අවශ්‍යයි. ඒ දීමනාව මට දැන් දුන මැනව මං ඒක ඇදහිල්ලේ මගේ හදවතට ලබා ගන්න. ස්තුතියි. ස්තුතියි යේසුනි. ආමේන්. Amen.